ඉඳන් පාඩම් නම් කරා දවල් 2:00 වගේ ඇති. මට බඩගින්නකා මගේ මතකය සහ මගේ අවධානය කෙමින් බ්ලර් වෙලා මගෙන් ඉවතට ගිලිහි යන බවක් දැනුණා. ඒක නිසා මේ බඩගින්නේ උඩේ ගෑවෙත් නෑ හරියට. කන්න යන්න හදනකොට වැස්සා. මයින්කොට යාළුවෙක් කුඩයක් ඉල්ලගත්තා. අපි යනවා. වැස්සර පුළුවන් ද අපේ ගෑව නවත්තන්න පොන්න පිස්සු. කාලා වීරාමත් වැඩ පටන් ගන්නවා. හෙට්ලේ අනිත් කර්සර් තන්දමින් සබ්ජෙක්ට් 4ක සතියක් තමයි ආරම්භ වෙන්නේ. මම පිස් එකයි තනින් ගිය යනවා. ඔට පිට මිනිස්සු නෑ මොකද දාවට. බීලා දැන් යනවා මේ කුඩේ දෙන්න හන්ටකෝ අපේ ශහනුකට දෙනවා එක ඉන්නවා කියලා අපිට ආරංචියක් ආවා. බලමු අද වැඩි කියන්නේ අද වෙනතට වඩා පාඩම් කරගන්නවා. හරි පොඩි වැඩ ටිකක් කරනවා. දවස් හොඳයි පැස නිසා දන්නේ සහ මේ ඔයවර දන්නවා සාමාන්‍ය පොමඩෝරෝ ටෙක්නික් කියලා තියෙනවා. ඒකේ ටෙක්නික් එක යූස් කරන්න පාඩම් කරනවා. එතකොට කම්බයින් එකක පාඩම් කරන්න පුළුවන් සාමාන්‍ය. බලමු මේක දෙන්න යන්න ඕන ශානුකට. ශානුකට දීලා කතා කරමු. හලෝ උඩද පල්ලෙහාද? උඹේද? thank you thank you. කුඩිය දුන්නා. දැන් ඉතින් උසාවියට ගියා. පාඩම් ගිරිල්ල තමයි තියෙන්නේ. අද සබ්ජෙක්ට් එක අන්තිම හරිය යන්නේ ෂෝට් නෝට් එකේ. මේ හතියේ සබ්ජෙක්ට් 4ක් තියෙනවා. දැන් මම ලයිව් එකට යනවා එහෙනම්. බලමු වීඩියෝ සෙට් වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. ජය දෙකක් තියෙන මේක පස්. අපියන්. අදින් ආරම්භ වෙනවනේ. මයන් කාලෙදි. උඹට එක්සෑම් නෑනේ. එක්සෑම් නැති වෙන එක කතාවක් නෑ. මයන් ගියවට අහන්න කිව්වා කොහේ. ඒ පාරේ යනකම්. හලෝ. හලෝ. good morning. කාලා බිල්ල එක්සෑම් හෝල් එකට. හරි අපි කිව්වා එක්සෑම් හෝල් එක අපේ ඉංජිනේරින් එකේ සෙට් එකට අපිට හෝල් බිල්ඩින් එකේ කිව්වා තියෙන දැන් අපි දුකල මේ යන හෝල් බිල්ඩින් එකට. හෝල් බිල්ඩින් එකට ගිහලා යන්න හෝල් බිල්ඩින් එකේ ඔය තියෙන්නේ. මේ කොහෙද බන් තියෙන්නේ? 1 2 3 කොහෙද? 1 2 3 තියෙන්නේ උඩ. උඩ. ඊර්තු ආරම්භ වුණා නේද? ඩෙප්ත් එක කියන්නේ ඒක දන්නව. මොකක්ද ඕන? සෙපරේෂන් ඒ ටික හරි කියපුවා. ඒ ටික විස්තර ගන්න. මේ අර දුර තියෙන ඒවල් පොඩි ළඟ තියෙන ඒවල් ලොකුද? අන්න ඒකට. ලෙන්ත් එක ඩිස්ටන්ස් එක හදන එක. හරි අර කතාව නෝ. කොහෙද බං? මේ අර ස්ක්‍රිප්ට් එකේ ඉල්ලලා සතියක් වෙන තාම නැද්ද? මේ සබ්ජෙක්ට් එකයි ඔබ්ජෙක්ට් එක අතර තියෙන දුර. ඔව්. sorry background එකයි සබ්ජෙක්ට් එකයි. හරිද? මේ වැඩි වෙන්න ફોකස් එක වැඩි. වෙනවා. මේ යන කපල වෙන්නනවා. කපල කියන්නේ වෙනවා.
පේපර් එළිය ඉවරයි. දැන් ආයෙමත් තියෙන හවුස් එක සයිකොලොජි. ඒක පොඩ්ඩක් බලා ගන්න ඕනේ. ඒක ෂොට් නෝට් එක ගහුව විතරයි බලන්න ඕනේ. දැන් මේ මම පොඩි වෙලකට අපේ කැම්පස් එකේ අවුරුද්ද ළඟයිනේ. කැම්පස් එකේ සාහිත්‍ය කලාව කමිටුවේ වීඩියෝ එකක් ගහනවා අපේ ජූනියර් බැච් එකේ. මේ දෙන්න පොඩ්ඩක් බලන්න. දැන් බැරි වුණා මේ කොහොමද කියලා බලන්න. පෙන්නන්න වැඩේ යන හැටි. වැඩේට ආවේ නැහැ කියලා I'm so sorry ශානුක. මේ ස්ට්‍රෙස් ගන්න ප්‍රශ්නයක් තිබ්බේ ඒක විතරේ రీ. ඒක තමයි කේස් එක. මෙන්නේ අවියා. අර මොකද විදිනවා මම වීඩියෝ ගන්න දැන් අපි ඊ පපුවරේ දෙනවා. පපුව අවුලනේ. පපුවරේ දෙනවා. Tera padang garam puri. Exam dekam iwarai. Teriyalawa. Teriyaletti ape sahitya kalaanu kamitiye. Pawuruddala දැන් අවුරුදු දෙනවනේ. එතකොට මේ අපේ අවුරුද්දේ තියෙනවා දැනට ආරංචි පරිදි 7 හෝ 8. අපේ 7 හෝ 8. එතකොට දැන් අවුරුද්දත් එක්ක අවුරුද්දට රිලේටඩ් මොකක් හරි කන්ටෙන්ට් එකක් කරන්න ඕනේ. පේජ් අපේ ක්ලබ් එකේ. මේ එතකොට අපේ සාහිත්‍ය කලාණු කමිටුවේ මේ පොඩි කන්ටෙන්ට් එකක් ගහන පිටිපස්සේ පේනවද දන්නේ? ඉතින් මේ කන්ටෙන්ට් එක පොඩ්ඩක් වීඩියෝ කරන්න දැනට පොඩ්ඩක් ආවා. වෙලක් කියනකොට ඉන්නේ මේ මොන වැඩේ තිබ්බත් වැඩකට එන නිකන් ලෙඩක් තියෙනවා හරිද? ඒ නිසා ආවා. ඒකත් ඉවර වෙලා යම බෝඩි මණි කියලා පොඩ්ඩක් නිදාගෙන මෙතන තියෙන සබ්ජෙක්ට් එක බලා ගන්න ඕන. පොඩ්ඩක් කෝඩින් පාර්ට් එකක් තියෙනවා. ලැන්ග්වේජ් තියෙනවා. ඒක පොඩ්ඩක් අමාරු වෙයි. අන්නේ බලමු. මේ සෙට් වෙලා ඉන්න දවස් 3යි එක්සෑම් එක තියෙන්නේ. සයිට් ඉවරයි. මෙතන මාර ගානක් තියෙන. තව 3යි තියෙන්නේ කියනකොට හරිද? ඉතලා ඉන්න වීඩියෝ එකත් එක්ක මේ බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සනයි. දැන් දෙක ජය මේ මයිමාර ප්‍රසංගය ගැන මතක් වෙලා මේ තුත්තිරි මල්ල හුලනවා. අතන කට්ටිය වැඩ සීක්‍රේ ගැන තමයි ඉතින් ඉන්නේ බං අවුරුදු සිංහල හින්දු අලුත් අවුරුද්දට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් තරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකට අතන වීඩියෝ එක තාම යනවා හරිද? මම ආවා මට මතකයි මම ඊයේ නිදාගෙනත් නැහැ. ඊට පැය දෙකයි. ඊයේත් පැය දෙකක් වගේ. ඉතින් මතකයි දැන් අද ගිහින් නිදාගන්න වෙන්නේ නැහැ. හෙට තියෙන සබ්ජෙක්ට් එක අමාරුයි. තියරටි පාට් එකකුයි කෝඩ් එකකුයි තියෙනවා. කෝඩ් ගහන්නත් ඕන, තියරටි ටික බලා ගන්නත් ඕන. මේ මම දැන් යන්න කියලා හදන්නේ. මේ දැන් යනවා බෝඩි මට. එහෙනම් අපි යමු බෝඩි මට.